Hi, good morning everyone. ඉතින් මං good morning කිව්වට ඔයාලා මේක බලද්දි good morning ද දන්නේ නැහැ. මට නම් මේ වෙලාව උදේ 6:00ට වගේ ඇති. අද උදේම ලස්සන ගමනක් යන්න තමයි හදන්නේ. ඉතින් උදේ පාන්දර නාලා ලස්සනට ඇඳලා අපි දැන් කොහෙද මේ යන්නේ? කාත් එක්කද මේ යන්නේ? ඉන්නකෝ වීඩියෝ එකත් එක්ක මම විස්තර ටික කියන්නම්. අද මගේ යාළුවෙක් එනවා කොළඹ. ඉතින් එයාව ගන්න තමයි දැන් හැවලොක් එකට ආවේ. හැවලොක් ටවුන් එක ළඟ බහිනවා කිව්වා. ඉතින් එයා එන්න චුට්ටලාවක් යනවා නිසා අපි හැවලොක් එකට වෙලා වාඩි වෙලා ඉඳියා. ටිකක් වෙලා ඉඳද්දී යාළුවා මේ ඉන්නේ ඉතින් මගේ යාළුවා. මෙයා ඉස්කෝලේ කාලේ ඉඳන්ම මගේ හොඳම යාළුවා. මේ ඉන්නේ ඉතින් එයාගේ දඟ මල්ල. ඉතින් ඔය පේනනේ අතත් ඔතාගෙන ඉන්නේ. අත මොනවාද කරගෙන බෝල ගහන්න ගිහිල්ලා. ඉතින් එයා අද අපේ ගෙදර එනවා විතරක් නෙමෙයි. අපි හතර දෙනා ලස්සන ගමනකුත් යනවා. බලන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අපි හතර දෙනාම උදේට කාලේ නැති නිසා අපි ආවා PNS එකට මොනවා හරි ගන්නවනි කියලා. ඉතින් අද මාර සෙනග හිටියා සෙනසුරාදා කියලා නෑ. ගොඩක් සෙනග හිටියා PNS එකේ. ඉතින් අපි ගත්තේ රෝල්ස් 4කුයි කිරි පැකට් 4කුයි. එකත් අරගෙන අපි ඉක්මනට යන්න ඕනි බස් එකට. මොකද නැත්තම් අපේ ගමන යන්න පරක්කු වෙනවා. ඒක නිසා මේ හදන්නේ ඉක්මනට මේ ටිකත් අරගෙන බස් එකේදී කන්න බලාගෙන අරගෙන යන්න. දැන් අපි අර යනවා කිව්වා ගමනාන්තයට ළඟා වෙලා තියෙන්නේ. ඉතින් පැය දෙකක් විතර ගියා අපිට මෙහෙට එන්න. බස් එකේදී මොකද වීඩියෝස් ගන්න ඕනේ නෑ. මොකද මට දුලිකව හම්බුනේ කාලයකට පස්සේනේ. ඉතින් කියවන්න දේවල් ගොඩයි. ඔන්න බලන්නකෝ අපි ආවේ කොයිද කියලා. මාරවිල පල්ලියට. ඔයාලා ඉතින් හැමෝම මෙතන ගැන දන්නවනේ. මං අමුතුවෙන් කියන්න ඕනේ. මේ වැලි කෙටයක් ගානේ පුදුම හාස්කමක් තියෙන්නේ. ඔව් මම බෞද්ධ තමයි. හැබැයි මං නිතරම මේ පල්ලියට එනවා. මම ඉල්ලපු හැම දෙම මට ඒ විදිහටම ලැබිලා තියෙනවා. ඉතින් මගේ හිත ගොඩාක් නිවෙන තැනක් තමයි මාරවිල කුරුස පල්ලිය කියන්නේ. ඉතින් ගොඩාක් සෙනග හිටියා. මෙතනට ආගම් භේදයක් නෑ, ජාති භේදයක් නෑ, දුප්පත් පොහොසත් භේදයක් නෑ. හැමෝටම එක වගේ ඇවිල්ලා තමන්ගේ හිතේ තියෙන දුක, වේදනාව, සතුට ඕනි දෙයක් කියලා යන්න පුළුවන්. ඒ වගේම ඉල්ලන හැම දෙම දෙන තැනක් මෙතන. ඉතින් බලන්නකෝ අපි බෞද්ධයෝ කියලා පන්සල් යන්න ඕනේ නැහැ. ක්‍රිස්තියානි කියලා පල්ලි යන්න ඕනෙත් නැහැ. අපිට දැනෙන තැනක අපි කැමති ආගමක් අදහන්න පුළුවන් වෙන්න ඕනි. ඉතින් අපි උදේටත් හරියට මොනවත් කාලා ඉඳියේ නැති නිසා අපි හතර දෙනාම ලොකු බඩගින්නක තමයි හිටියේ. ඒක නිසා අපි බිරියානි අරගත්තා කැදවලට කන්න. කෑම එක නම් ගොඩාක් රසට තිබ්බා. ඉතින් දැන් අපි මේ කාලා ඇත්තටම කියන්නානේ මෙතන කෑම රසයි. ඒ වගේම අපි ලෙමන් එකකුත් ගත්තා බොන්න. ඒකත් ගොඩාක් රසට තිබ්බා. මොකද තිබහ නැති වුණා මේ ලෙමන් එක බිව්වට පස්සේ. දැන් පුතාලා දෙන්නට මොනවා හරි ගන්න ඕනි කිව්වා. එතන ඒකට තමයි මේ සෙල්ලම් බඩු තියෙන තැනට ආවේ ගන්න.
බලන්නකෝ එක එක දේවල් තියනකොට අපිටත් ආස හිතෙනවා එක එක දේවල් ගන්න. ලස්සන දේවල් තිබ්බා එතන. මමත් එතනින් ලස්සන මාලයක් ගත්තා. මේ මාලේ හරිම ලස්සනයි. චූටි කුරුල්ලෙක් තමයි පෙන්ඩන්ට් එකට තිබ්බේ. ඉතින් අද දවස මතක් වෙන්න ඕනි කියලා හිතලා මං ගත්තා මේ ලස්සන මාලේ. ඊට පස්සේ අපි ආවේ වැල්ලේ තියෙනවා මරිය මෞතුමියගේ පිළිමයක්. එතනට වඳින්න. අනේ ඒක හරිම ලස්සනයි. එයා අපි දිහා බලාගෙන ඉන්නවා වගේ. එතන ගිහිල්ලා එයාගේ දිහා බලාගෙන අපේ දේවල් කියනකොට ඉතින් මෙන්න මෙතන තිබ්බ මේ පිළිම විකුණන්න හරිම ලස්සනයි. අනේ මට හරි ආස හිතුණා. ඒත් ඉතින් චූටි පිළිම තිබ්බේ ඔය කාර් එකක. එහෙම නැත්නම් ලස්සනට තියන්න ඒ වගේ විදිහට හදලා තිබ්බේ. හරිම ලස්සනයි. දැන් ඉතින් අපි ආවා බීච් එකට ටිකක් රැල්ල පාගල යන්න ඕනි කියලා. මෙතන අනේ හරිම ලස්සනයි. ඒ වගේම දෙයක් කියන්න ඕනේ. මෙතන රැල්ල හරිම සැරයි. ඒ කියන්නේ මොහොතත් ගොඩක් පහතින් වගේ තියෙන්නේ. ඉතින් මෙතන නාන්න යනවා නම් රැල්ල පාගන්න යනවා නම් ඔයාලා ගොඩක් පරිස්සමට ඒ දේවල් කරන්න ඕනේ. මොකද මෙතන මොහොත ටිකක් ගැඹුරුයි. හැමෝම කිව්වා එතන ඉන්න ගොඩක් පරිස්සම් වෙන්න කියලා. හරි බලන්නකෝ ඉතින් හරිම ලස්සනයි නේද? මට නම් මුහුද දිහා ඕනි තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්, පුදුමාකාර සැනසීමක් දැනෙනවා මුහුද ළඟ ඉන්නකොට. අද අපේ බබා ගොඩාක් සතුට වුණ දවසක්. බබා විතරක් නෙමෙයි මමත්. මොකද මෙයාලත් එක්ක එකතු වෙලා රැල්ල පාගලා මාර විදියට සතුට වුණාද. බලන්නකො පොඩි දෙන්නට තියෙන සතුට. එයාලගේ ලෝකවල ඔහේ සෙල්ලම් කර ඉන්නවා. ඉතින් මගේ ජීවිතේ මං හැමදාම කියනවා වගේ මගේ එකම සතුට මගේ පුතා. ඉතින් එයා සතුට වෙන දෙයක් නම් ඒ දේ මං එයාට ඒ වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් අද දවස මම නම් මාර ඉදහැට ජොලි කරා. බබාලා දෙන්නත් එහෙමයි. ඉතින් මේ වගේ ලස්සන දවසක් ඉවර වෙනකොටත් දුකයි යන්නේ. ආයේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. ගිහිල්ලා එන්නම්. බයි.